ආයුබෝවන් සියලු දෙනාටම සියලු දෙනාම ඊටම ආදරෙන් පිළිගන්නවා mindset motivator මගේ YouTube නාලිකාවට. අපි අද කතා කරන්නේ කොහොමද අපි අපේ ජීවිත ජයග්‍රහණය සඳහා ඉලක්කයක්, ඒ වගේම අරමුණක්, දැක්මක් සහිත අපේ වැඩසටහන අපි මානසීකරණය කරන්නේ. නැත්නම් අපේ යටිසිතට අපි ඇතුල් කරන්නේ කොහොමද මේ දේ අපිට වඩා ප්‍රතිඵලයක් ගෙන දෙන ඉලක්කයක් සාධනය කරගන්නට. ඔබ දන්නවා අපි කොයි තලවලින් බැලුවත් අපි ජීවිතයේ සියලු දෙනා අපේක්ෂා කරන්නේ ජයග්‍රහණය. හැම කෙනෙක්ම කැමති සාර්ථක වෙන්න. ඕනෑම කෙනෙක්ගෙන් ඇහුවොත් තමන් ඉන්නවට වඩා උඩින් ඉන්නට එක තලයක්, එක පියවරක් හරි යම් කිසි පහසුවකින් ජීවිතේ විඳ ගන්නට, ජීවිතය අන් අය සමග බෙදා ගන්නට කැමතියි. ඉතින් ඒ නිසා මම කැමති මේ කාරණේ ඔබට පැහැදිලි කරන්නට. ඇයි අපිට මේ කියන කාරණේදී මිනිස්සු අපි දකින්නේ පසුගාමී තැනක. අපි දන්නවා 100ක් ගත්තොත් අහඹු ලෙස මේ 100 දෙනාටම ජයග්‍රහණය සඳහා තිබුණට අදහසක් ඔවුන් සතුව නිසි වැඩපිළිවෙලක් නැහැ. ඔවුන් සතුව නිසි අදිෂ්ඨානයක් නැහැ. ඒ වගේම අපි තුල නිදාගෙන සිටින යෝධයා නැත්තම් මේ යටිසිත අවදි කරගෙන මේ අපේ අරමුණ දැක්ම යටිසිතට ඇතුළත් කරන්නට අපි වෙහෙස ගන්නෙ නැහැ. ඒක වැඩි දෙනෙක් දන්නේ නැහැ කියන එකයි මගේ අදහස. ඉතින් ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එක තුල මේ කාරණේ ඔබට පැහැදිලි කරන්නට. මේ වීඩියෝ එක අවසාන වන තෙක් නරඹන ලෙස ඉතාම ආදරෙන් කරුණාවෙන් මතක් කරනවා. ඒ වගේම යම් කෙනෙක් මේ YouTube නාලිකාව නරඹන කෙනෙක් subscribe කරලා නැත්නම් channel එක subscribe කරන ලෙසත් කාරුණිකව මතක් කරනවා. එතකොට අපි බලමු අපිට මේ ජයග්‍රහණ ලබා ගන්නට යටිහිත කොයිතරම් අපිට ඉවහල් වෙනවද කියන එක. ඔබ දන්නවා උඩුසිත කියලා කියන්නේ අපි conscious mind කියලා කියන්නේ උඩුසිතින් වෙන්නේ ඇත්තටම අපේ එදිනෙදා කරන කටයුතු වලට සහායක්. අපි එදිනෙදා කරගන්න වැඩවලට අපිට අවශ්‍ය කරන කුසලතාවය, හැකියාව, දැනුම මේ දේ අපිට ලබා දෙනවා. එතකොට අපිට මානසික වශයෙන් අපිට යම් දෙයක් ਵਿਚාරශීලීව හිතන්නට, විමර්ශනයෙන් හිතන්නට, ඒ වගේම සසඳා බැලීමක් කරන්නට අවශ්‍ය කරන මානසික තත්ත්වය ගොඩනගන්නේ උඩුහිතෙන්. හැබැයි අපිට දිගු කාලීනව අපගේ ඉලක්ක තබා ගන්නට අදිෂ්ඨානගතව අපේ ඉලක්කය නැත්නම් අපි යන ජයග්‍රහී ගමනේ පියවරයන් අත් නොහැර යන්නට තරම් බලයක් අපිට උඩුසිත ලබා දෙන්නේ නැහැ. ඒ නිසා තමයි මා කියන්නේ අපිට මේ යටිසිත කියන මේ මහා දැවැන්ත ශක්තිය අවදි කර ගැනීම අපේ ජීවිත ජයග්‍රහණයට වැදගත් කියලා. එතකොට යටිසිත කියන්නේ ඇත්තටම අපි නිදි කරවලා තියෙන නැත්නම් නිද්‍රාවටපත් කරලා තියෙන මහා යෝධෙක් වාගේ. ඒතකොට මේ යෝධයා අවදි කරගත්තොත් අපිට බොහෝ විපුල ඵල ප්‍රයෝජන ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම කරන්නට නම් අපි අපේ ඉලක්කය, අරමුණ, දැක්ම පිරිසිදු කරගන්න ඕන හිතෙන්. ඒකට පිරිසිදු කරගෙන ඒ අපේ තියෙන පිරිසිදු අරමුණ ඒ වගේම ඒ අපේ වැඩපිළිවෙල අපි යටිසිතට ඇතුළත් කරන්න ඕනේ. එතකොට මේ යටිහිතේ ස්වභාවය තමයි යටිසිත හොඳට නරකට සියල්ල විචාරපූර්වත්වයෙන් තොරව. ඒ කියන්නේ විචාරශීලී බවකින් තොරව, සැසඳීමකින් තොරව අපි තදින් ඇතුළත් කරන දේ බාර ගැනීම තමයි යටිසිතේ subconscious mind එකේ සාමාන්‍ය ස්වરૂපය. ඉතින් ඒ නිසා අපිට පුළුවන් නම් අපේ ජයග්‍රාහී ගමනට අපි හදලා තියෙන සැලැස්ම, අපේ වැඩසටහන ලබා දෙන්න මේ යටිහිතට, ඒ යටිහිත එතෙන් පටන් ක්‍රියාකාරීත්වය ආරම්භ කරනවා. මේකේ අනිත් කාරණේ තමයි අපි පිරිසිදු අරමුණක්, ඉලක්කයක්, ඒ සඳහා වැඩපිළිවෙලක් වෙත අවතීර්ණ වෙලා අපිත් මේකේ ක්‍රියාකාරීව ඉදිරියට යද්දී සබහාදහමේ විශ්ව ශක්තිය විසිනුත් අපිට ලොකු තල්ලුවක් මේ ගමනට ලබා දෙනවා. ඉතින් ඒ ගමන යද්දී යටිසිතේ සහාය ලබා ගන්න නම් සෑම විටම අපේ අදහස, අරමුණ
පැහැදිලි වෙන්න ඕනේ. ඒ වගේම ඒක අපිට ඉටු කරගන්නට අපි මූලික වුණ බව අදිෂ්ඨාන වුණ බව යටිසිතට ඇඟ වෙන්න ඕනේ. එමගින් විශ්වයට අපි මුදාහරින්න ඕන ප්‍රකාශනයක් අපි මේ වැඩේ තුල ජයග්‍රහණෙත් ඉන්නවා කියන එක. දැන් බොහෝ අය කරන්නේ යම් දෙයක් ආරම්භ කරලා ටික කාලෙකින් ඒක අවසන් කරනවා. සමහරට ඉගෙන ගන්න දරුවෝ සමහර ටික කාලෙකින් තමන්ගේ අරමුණෙන් ගිලිහෙනවා. ගිලිහිලා වෙන වෙන දේවල් වලට ඒගොල්ලෝ යොමු වෙනවා. ඉතින් එහෙම වෙලා සමහර ලාවට ඒගොල්ලන්ගේ අධ්‍යාපන ගමන මගකදී ඒගොල්ලෝ අවහිර කරගන්නවා. නමුත් අපිට සැබෑවට හිතන්න පුළුවන් නම් අපේ ජීවිතේ මම අවසන් කරන්නේ මෙන්න මේ ස්ථානයේ. ඒ සඳහා යන ගමන මම මොන ලෙසකින්වත් කඩාකප්පල් කරගන්නේ, බාධා කරගන්නේ. ඒ ගමනට අවශ්‍ය කරන ශක්තිය මා තුළ හදා ගන්නවා. යටිසිතට මා නිරන්තරවම යහපත් පණිවිඩ දෙනවා. ඒ වගේම මට විශ්ව ශක්තිය පිහිට ලැබෙනවා මගින් කියන විශ්වාසය ඔබ සතුව තියෙනවා නම් ඔබට මේ විශ්වයේ ලබා ගන්න බැරි දෙයක් නැහැ. ඒකයි මගේ විශ්වාසය. එතකොට අපි හිතුවොත් ව්‍යාපාරිකයෙක් කියලා ඔබ ආධුනික ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් නම් ඔබ ආරම්භ කරන ව්‍යාපාරය ඔබට විශ්වාසයෙන් කරගෙන යන්නට ඔබ යටිසිත තුල තැම්පත් කරන්න ඕනේ ලොකු වැඩපිළිවෙලක්. මට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල දිනා ගැනීමට මම පියවරෙන් පියවර යනවා. මොකද මා දන්නා විදිහට ඔබත් වැඩි දිනම් මේක දන්නවා ඇති. ව්‍යාපාරයක් ආරම්භ කරන්නට පැමිණෙන 100ක් ගත්තොත් පළවෙනි වර්ෂ 3 ඇතුළත මේ ව්‍යාපාරයේ ව්‍යවසායකත්වයට එන 80%ක් එම ශේෂ්ත්‍රය නැත්නම් ව්‍යාපාරය අතහැර යනවා. මොකද ඔවුන්ට මේක දරාගෙන අදිෂ්ඨානශීලීව මේ ගමන යන්නට ඔවුන්ගේ සූදානම් බවක් නැතිකම. නමුත් නිසි සූදානම් බවක් තිබෙන කෙනා මේ ගමන යනවා. ඔවුන් කිසි විටක තමන්ට එන අභියෝග බාධා ඔවුන් කිසි විටක සලකන්නේ මේ ගමනට අවහිරතාවයක් කියලා. ඉතින් ඒ නිසා සෑම විටම ඔබේ අවංක පැහැදිලි අදහස ලබා දෙන්න ඕනේ යටිසිතට මම යන්නේ මේ ගමනයි කියන එක. එවිට ඔබට යන්න ඕන ඉසව්වට ඔබ කැඳවගෙන යන්න විශ්ව ශක්තියෙන් සබාධමෙන් ලොකු තල්ලුවක් ඔබට ලැබෙනවා. ඔබ දන්නවා මේ ලෝකේ බොහෝ උත්පාදන කරලා තියෙන නිර්මාණකරුවන්, විද්‍යාඥයින්, ගවේෂකයින්, චින්තකයින් මේ සියල්ල අපිට ලබා දීලා තියෙන්නේ මහත් කැපකිරීමක් කරලා. මොකද අපිට අපේ ඉලක්ක ජයග්‍රහණයට යන ගමනේදී අපිටත් කැපකිරීමක් කළ යුතු තිබෙනවා. ඒ ඇත්තටම කියනවා නම් සොඳුරු කටුකත්වයක් ඇති අත්දැකීමක්. ඒ සොඳුරු කටුකත්වයේ තුලින් අපේ මන කැපවීම අත් නොහැරීම තුල යන ගමනේදී තමයි අපේ යටිසිතේ නිසි පණිවිඩය විශ්වයට ලබා දෙන්නේ. අපි මේක අතහරින්නේ නැතිව යන ගමනක් කියන එක. අපි දන්නවා අපිට ආලෝකය ලබා දෙන මේ විදුලි බුබුල නිෂ්පාදනය කරන්න, එය උත්පාදනය කරන්න අපමණ වේසක් අරන් තියෙනවා. පරාජයන් ගණනාවක් ලැබලා තියෙනවා. ඒ වගේම තමයි අපි පාවිච්චි කරන මේ සෑම උපකරණයක්ම ඒ අත්හදා බැලීම් වලට පරිශ්‍රණ වලට උන් විශාල වෙහසක් අරන් තියෙනවා. ඒ විශාල වෙහසේ ප්‍රතිඵලයක් ලෙස තමයි අපි අද මේවා භුක්ති විඳින්නේ. ඒ නිසා අපිට ජයග්‍රහණයක් ලබා ගන්නට අවශ්‍ය නම් අපේ මූලික කැපකිරීම අවශ්‍යයි. ඒ වගේම ඒ සඳහා අපේ වැඩපිළිවෙල සකස් කර ගන්න ඕනේ. පියවරෙන් පියවර අත් නොහැර යන්නට අපි ඒ සඳහා යොමු වෙන්න ඕනේ. ඉතින් ඒක කුමන ශාස්ත්‍රයට උනත් අදාළයි. මම ඒකයි කලින් කිව්වේ පාසල් දරුවෙක් නම් තමන්ගේ විෂයන් ටික හරියට කරගෙන යන්න ඕනේ. තමන්ගේ එදිනෙදා අභ්‍යාස ටික කරන්න ඕනේ. තමන්ගේ ආසන්න විභාග වලට තියෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න ඕනේ. උත්තර ලියන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි සෑම ජයග්‍රහණයක් සඳහාම අපේ සූදානම් වීම නිරන්තරවම තිබේ නම් ඔබට ඔබේ ජයග්‍රහණය කරා යන්න පුළුවන්. ඒ නිසා මම නැවත වතාවක් කියන්නේ ඔබේ යෝධයා අවදි කරගන්න ඔබට ඔබේ ජයග්‍රහණ සඳහා යන්නට ඒ ඔබේ යෝධයා ඔබ නිදි කරවා තිබෙන යටිසිත නැමැති යෝධයා ඔබට මහත් උපකාරයක් ඒ වගේම මහත් පිටිවහලක් වෙයි කියන එක මම මේ අවස්ථාවේ ඔබට මතක් කරනවා. එතකොට අපිට අපේ ගමනේදී අනෙකුත් එකතු කරගන්න ඕනේ කාරණාවන් පිළිබඳව
මොනවද කියන එක පිළිබඳව මම මගේ ඊළඟ වීඩියෝ තුලින් ඔබට නැවත ප්‍රකාශ කරනවා, පැහැදිලි කරනවා. ඉතින් නැවතත් මම ආදරෙන් කියන්නේ මේ වීඩියෝ නරඹන්න, ඒ වගේම ඔබගේ අදහස් දක්වන්න, දැනටමත් මේ වීඩියෝ එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවනම් ඒ අයට මම ඉතාම ආදරෙන් මතක් කරනවා මේ වීඩියෝ බලන ඔබට මේ channel එක subscribe කරලා දිගටම මේ නාලිකාවේ තියෙන වැඩසටහන් මගේ වැඩසටහන් නරඹන ලෙස ඉතාම ආදරෙන් මතක් කර සිටිනවා. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි.